කියන්න වචන නෑ මගේ පුතේ. අද ආරම්භය මට තේරෙන්නේ නෑ කොච්චර ලස්සනද කොච්චර මිහිරිද. ඔයා ඇත්තටම හරි වාසනාවක්. Thank you. මොකද මාල කවුන්ස් කියන ඒ රාගය පදනම් වෙලා හැදුණු තනුවක් මේක ඇත්තටම. මං හිතනවා පුතා සංගීතය හදාරනවා කියලා. අනිවාර්යෙන්ම. මොකද මේ හැදෑරීම තුල තමයි පුතා හරිම ලස්සන ශාස්ත්‍රීය අංගයේ ගීතයට එකතු කළා. ඒ විතරක් නෙමෙයි. සමහර ස්වර ඛණ්ඩ බොහොම සැහැල්ලුවෙන් මන් දන්නේ මේ වයසේ ළමෙක් මේ පුදුම ලස්සනකට ඒ ගීතය ගායනා කළා. සුපර්. තව එකක් කියන්න ඕනේ පුතා ගියවර next level star performer කෙනෙක්. ඒක රැකගෙන තවත් ඉදිරියට ගියා. මේවර තරගයේදී අන්න ඒක හරිම වැදගත්. පුතාට තව දෙයක් කියන්න දෙනවා. දැන් පුතා මේ වගේ songs තෝරාගෙන මේ ස්වර හරඹයක්නේ කරන්නේ. එතකොට අපේ ඔළුව තවත් වාගේ notes වල වැඩ කරනවා. ඒකෙන්ද pitching ගැන මුත්තටම ඔයාට concentrate කරගෙන තමයි මේක ඉස්සරහට යන්න වෙන්නේ. මොකද ඔයා ගැන attention එක වැඩි. ඒ හින්දා ඒක දුන්නේ උපදේශ සීගාව රටවලට ප්‍රයෝජනෙ සඳහා. හැබැයි ඔයාට කෙලින්ම ඉදිරියට යන්න අනේ ඔයා අනිවාර්යයෙන්ම අවසාන තරගයේ ඉන්න ඕනේ. තවත් මොනවා කියන්නද පුතේ? Thank you. සොබා බේබි මවගේ විශ්වාසයයි සොබා දම්රකවරණයයි.